අයිබෝන් ඔන්න අදත් අපි ආවා සයිස් 30 බ්‍රෂියර් එකේ කප් දෙකක් අරගෙන දැන් අද අපි කරන්න තියෙන්නේ යෝක් එක අල්ලන්න. අපි අල්ලලා බලමු. මම අද වෙනස් විදිහකට යෝක් එක අල්ලන්න කියලා දෙනවා ඔයගලන්ට. මෙන්න දැන් අපි බ්‍රෂියර් එකේ කප් එක ගත්තා. මෙතන අත්කටේ මෙන්න මෙතන ඉහළ ඉඳලා තමයි අපි යෝක් එක අල්ලන්න ඕනේ. මේ අත්කටේ මෙන්න මෙතන ඉහළ ඉඳලා තමයි යෝක් එක අල්ලන්න ඕනේ. මෙන්න මෙතන අපි තියමු බලන්න ඒකට යෝක් එක. අපි ඒක මෙන්න මෙහෙම මෙතනින් තියනවා. ඊට පස්සේ අපි යෝක් එක තියනවා. මෙන්න මේ විදිහට. මේෙන්ද තියනවා. ඊට පස්සේ යෝක් එක තියනවා. තියලා මේ ටික ඔක්කොම එකට තියලා අපි මහගෙන යනවා. බ්‍රෂියර් මහන බඩු ඕනේ නම් ඒවත් අපි ළඟ ගන්න තියෙන ඕගොල්ලන්ට අවශ්‍යයට කතා කරලා අපින් ගන්න පුළුවන්. පොඩි ටැක් එකක් ගන්න මෙහෙම මහගෙන යන්න. ඉහළ කප් එකේ අත්කටේ ඉඳලා පහළ කප් එකට එනකන් අපි යෝක් එක අල්ලන්න ඕන. මතක තියාගන්න මේ මහනකොට මේ ඉලාස්ටික් වේද තියෙනවනේ දෙක අදින්න එපා. ඒක ඇද්දොත් එහෙම අපිට කප් එක රැලි වැටෙනවා. ඒ නිසා ඒක අදින්න නැතුව බොහොම සැහැල්ලුවෙන් ඒක තියන්න. තියලා මහගෙන යන්න. ඒ මහලා ඉවරනාට පස්සේ අපි ඔයාලට කියලා දෙනවා මේ සංග්‍රහයස් මහන්නේ කොහොමද? බොක්ස් පෑන්ට් මහන්නේ කොහොමද? ඒකත් අපි කියලා දෙනවා. ඉතින් අපිව subscribe කරන්න. එතකොට අලුත් වීඩියෝස් ඔක්කොම ඔයගලන්ට ඉක්මනින්ම හම්බ වෙනවා. දැන් අපි මෙතනින් අවුට්ලයින් එකක් දානවා. කප් දෙක මේ විදිහට මහන්න. ඊළඟට ඔන්න අපි මේ යෝක් එක ඉදිරියට ට්‍රේන් එකක් අල්ලගන්නවා. එන්න බලන්න. මේ රේන්ද අපි මෙන්න මෙහෙම මේ පැත්තට හරවගෙන මේ අතට නවාගෙන අවුට්ලයින් එකක් දාගන්න. කුරුණෑගල, කොට්ටාව, මහනුවර, ඉරිපත්ගොඩ, මහියංගනය, අනුරාධපුරය, රත්නපුර මේ දිස්ත්‍රික්කවල නෝරේගල මේ දිස්ත්‍රික්කවල ෆිසිකල් ක්ලාසස් තියෙන බ්‍රෂියර් මහන කැමති අයට සම්බන්ධ වෙන්න පුළුවන්. මේ විදිහට යෝක් එක අල්ලගන්න. අපි අනෙක් පැත්තට ට්‍රේත් එක අල්ලලා බලමු. මෙන්න මේ විදිහට යෝක් එක මෙහෙම තියාගෙන කප් එකට රේන්ද තියාගෙන මෙන්න මේ විදිහට අපි මහගෙන යනවා. ඔන්න අපි මේ පැත්තත් මැහුවා. දැන් ඒකටත් අපි අවුට්ලයින් එකක් කරගමු. මෙතන ට්‍රේන් එකක් අල්ල ගන්න ඕනේ. ට්‍රේන් එකේ බීකු තියෙන්න ඕනේ කප් එක පැත්තට. මේ තැන් වලට පයිපින් අවශ්‍ය නැහැ. කප් එකට අමුණගත්ත රේන්දේ මේ පැත්තට නවන්න. මේ පැත්තට නවලා අවුට්ලයින් එකක් යවන්න. ඔන්න බලන්න අපි මේ බ්‍රෂියර් එකේ ඉදිරිපස මහගෙන ඉවරයි. මෙන්න. දැන් ඊළඟට අපිට තියෙන්නේ ඉනපටි අල්ලන්න. අපි බලමු කොහොමද ඉනපටි අල්ලන්නේ කියලා. ඊළඟ දවසේ පාඩමෙන් ඉනපටි අල්ලන විදිහ කියලා දෙන්නම්. එතකන් මේක මහන්න. බොහොම ස්තුතියි සියලු දෙනාටම.